යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. පියාණන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේගේ නාමයෙන් වැලි කතරේ දියදාරා ඔබගේ නිවසට පැමිණෙනවා. දෙවියන් වහන්සේගේ වචනයෙන් ඔබ පෝෂණය වෙනවා කියලා අපි හිතනවා. අපි උන්වහන්සේගේ වචනේ රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තියේ මේ 12 වෙනි පරිච්ඡේදයේ ඔබ දකිනවා ක්‍රිස්තියානි ජීවිතයේ ප්‍රතිපත්ති කියලා තියෙනවා. ඉතින් මේ අද දවසේදී අපි ප්‍රතිපත්ති තුනක් ගැන පොඩ්ඩක් මෙනෙහි කරලා බලමු. මේ 12 11 කියනවා උත්සාහවන්තකමේදී මැලි නොවන්න කියලා. ඒ කියන්නේ ඔබ යම් කිසි දෙයක් ගැන උත්සාහ කරනවා නම් දේවයන් වහන්සේගේ සේවයට වෙන්න පුළුවන්, උන්වහන්සේගේ වචනය අදහන්න පුළුවන්, යම් කිසි දෙයක් කරන්න යනකොට මැලි වෙන්න එපා. යම් කිසි බාධක ආවත් මැලි වෙන්නේ නැතුව උද්‍යෝගීමත්ව කරන්න කියලා උන්වහන්සේ කියන ආද දවසේදී. ඊට පස්සේ දෙවෙනි එකකින් කියනවා ආත්මයන්ගෙන් ජුවලිතව වෙන්න කියලා. ඒ කියන්නේ ආත්මයන් වහන්සේ තුල ප්‍රීති වෙන්න. ආත්මයන් වහන්සේ තුල ජුවලිතව ජීවත් වෙන්න කියලා කියනවා. මේ ප්‍රතිපත්ති දෙක. තුන්වෙනි එකේ කියනවා ස්වාමින් වහන්සේට සේවය කරන්න කියලා. උත්සාහවන්තකමේදී මැලි නොවන්න, ආත්මයෙන් ජුවලිත වෙන්න, ස්වාමින් වහන්සේට සේවය කරන්න. හාලෙලුයා. මේ ස්වාමින් වහන්සේට සේවය කරන එකේ ලැබෙන කරුණාව මම අත්දකලා තියෙන අවුරුදු 30ක් තිස්සේ. කොපමණ මහන්සියෙන් සේවය කරොත් එහෙම උන්වහන්සේට අවංකව තමන්ගේ ආශාවන් සංසිඳ ගන්න නෙමෙයි දෙවියන් වහන්සේගේ හදවතට ප්‍රසන්න දේ කරන්න සේවය කරොත් උන්වහන්සේගේ කරුණාව අපේ පරම්පරාවන් තුලින්ම ගමන් කරනවා. ඒ නිසා අද දවසේදී ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා කාරණා තුනක්. උත්සාහවන්තකමේදී මැලි නොවන්න. කම්මැලි වෙන්න එපා. පුළුවන් තරම් උත්සාහ කරන්න උන්වහන්සේට ප්‍රසන්න ජීවිතය. ආත්මයන් වහන්සේගෙන් ජෝලිත වෙන්න, සන්තෝෂ වෙන්න. ආත්මයන් වහන්සේ නිහඬ කරන්න එපා ඔබගේ ජීවිතේ. ස්වාමීන් වහන්සේට මේවා තුළින් ස්වාමීන් වහන්සේට සේවය කරන්න. එවිට උන්වහන්සේගේ ආශිර්වාදය ඔබගේ ජීවිතේ නම්. ජේසුස් වහන්සේ ඔබට ආදරේ. උන්වහන්සේ ළඟදීම පැමිණෙනවා අපව ගෙන යන්න. ජේසුස් පිහිටයි. ඔබත් එක්සත් එමීර් රාජ්‍ය තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් නම් පහත දැක්වෙන අංකයට ඇමතීමෙන් ඔබට අප හා සම්බන්ධ විය හැකියි.